December 1st and 2nd UAE holiday තියෙනවා. ඒ කියන්නේ national day leave එක තියෙනවා. ඉතින් අපිට එක long holiday එකක්. ඉතින් ඒ හින්දා අපි යනවා ලොකු trip එකක්. ඉතින් winter season එක දැන් November December කියන්නේ winter season එක start වුණා. එතකොට අපිට winter කියද්දි මතක් වෙන්නේ camping season එක. ඉතින් අපි අද 29 වෙනිදාම හවස අපි පිටත් වෙනවා Fujairah වලට camping night එකක් spend කරන්න. ඉතින් මම හිතන්නේ ගොඩාක් enjoyable වෙයි කියලා අපේ camping night එක. ඉතින් තවත් අපි ගොඩක් places select කරලා තියෙනවා ලංකාවේ vibe එක ගන්න පුළුවන් ගොඩක් places select කරලා තියෙනවා අපේ bucket list එකේ. බලමු අපි ඔක්කොම නරඹන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මගේ vlog එක දිගටම බලන්න like කරන්න comment කරන්න අමතක කරන්න එපා. මේ හැම experience එකක් ඔයාලත් එක්ක share කරන්න යාළුවනේ. ඉතින් එන්න. travel එකේම ඉන්න දවස් දෙකක් ඉතින් ඒ හින්දා අපිට දවස් දෙක තුනක් travel එකේ ඉන්න නිසා අපිට වතුර අවශ්‍යයි. ඒ හින්දා දැන් මෙයාගේ ADNOC station එකට වතුර අරගෙන එන්න වතුර pack එක අරගෙන එන්න බලමු දැන් මේ stations එහෙම ගොඩක් මේ සෙනග දැන් මේ UAE leave එකට හැමෝමලා shop වෙන හින්දා ගොඩක් leave එක තියෙනවා මේ කෙනෙක් දැන් වතුර අරගෙන එනවා. Dogat tadi me deka? Dogat. Ada. Deka gata? Oh. Loko එක නෑ? Loko එක නෑ ඉවරයි. Okay. So sad. යාළුවනේ මේ දැන් වෙලාව 4:00යි. ඒත් අර අවුව ටිකක් එනවා තියෙන හිරවෙලිය තියෙනවා නම් ලාවට ඒත් සීතලයි එළිය අපිට සීතලයි දවල් රෑ උදේ කියලා නෑ අපිට සීතලම තමයි තියෙන්නේ හරියට නුවර එළිය ඉන්නවා වගේ තමයි කොයි වෙලාවෙත් දැන් වින්ටර් එක නිසා සීතලයි ඉතින් අපි වින්ටර් ජැකට්ස් දාගෙන මේ වගේ ඉයර් කැප්ස් දාගෙන තමයි ඉන්නේ මම චාය එකක් අරන් එන්න අපිට තා ඩෙස්ටිනේෂන් එකට යන්න පැය එකමාරක් තියෙනවා මේක පැය 3ක වගේ ජර්නි එකක් ඉතින් බලමු යගියා කරක් චාය එකක් අරගෙන එන්න. ඉතින් අල් අජ්වා රෙස්ටෝරන්ට් එකේ කරක් චාය එකක් අරගෙන ගියා. ඉතින් මුදිතල්ලි මට කරක් චාය එකක් අරගෙන එනවා as usual. national day එක නිසා මේ හැම තැනම මේ විදිහට lights දාලා decoration කරලා තියෙන්නේ මෙයාලගේ හැම පාරක් ගානෙම. ඉතින් හරිම ලස්සනයි රැට. යාළුවනේ අපි දැන් ආව ADNOC station එකට. එතනින් මොනවාරි බොන්නත් අරගෙන යනවා. ඉතින් මගේ යාළුවෝ දෙන්න හොඳම යාළුවෝ දෙන්නව Fujairah shop එකේ අපි හම්බුණා. ඉතින් එයාලා මේ ඩියුටි එකේ හිටපු හින්දා මට යාලත් එක්ක කතා බහ කරන ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ආයෙ යාලව හම්බ වෙනවා යාලා ෆ්‍රී වෙච්ච වෙලාවක. යාලා එතන පොඩක් shopping පාර දාපු නිසා යාලගේ shop එකේ පොඩක් අපිට ලේට් වුණා. අපි දැන් පුළුවන් තරම් ඉක්මනට යනවා අපේ camping spot එකට. අපි ආවා දැන් බොන්න මොනාරි ගන්නවා. juice මොනාරි අපිට රොකේ කඩෙන් ගන්න බැරි වුණා හදිස්සියත් එක්ක. බලමු. යාළුවනේ අපි දැන් අපේ කැම්පින් ස්පොට් එකට ආවා. දැන් ඉතින් ඔය කැම්පින් ටෙන්ට් එහෙම ඉතින් ගහගන්න එපායි. ඒ ටික දැන් ඉතින් මෙයා ඒවා ප්ලාස්ටික් කර ගන්නවා. මාත් සපෝට් එකක් දෙනවා. මං ඔළුවේ ලයිට් එකක් ගහගත්තා යාළුවනේ. උයද්දි තව එලියක් එයිනේ. උයනකොට කරීස් එහෙම හොඳට පේන්නද මං ඔළුවේ ලයිට් එකක් ගහගත්තා. අපි ඉතින් මැරිනේට් කරගත්ත චිකන්, නගට්ස් and තව කරිස් වගේක් තිබුණා. ඒවත් ඉතින් අරගෙන පිටා බ්‍රෙඩ් එකත් එක්ක කන්න තමයි හදන්නේ. ඔයාලත් එනවද යාළුවනේ? ඔන්නෝම අපි මැරිනේට් කරගත්ත චිකන් ටික දාලා තෙලට අපි මෙන්න මේ විදිහට හදා ගන්නවා අපේ ඩිනර් එක. මෙයා නම් එයාම කෑම හදාගෙන එයාම තනියෙන් කනවා. I just prepared these nuggets and all.
ඉතින් මේ විදිහට මම හදලා ඩිනර් එක රෙඩි කරගත්තා. ඉතින් මේ තමයි අපේ preparation of the camping night. කොහොමද කියලා යාළුවනේ කමෙන්ට් එකක් දාන්න. මේ තමයි අපේ camping tent එක. ඒකේ ඔක්කොම ඉඩ තියෙනවා. අපි mattress ඔක්කොම දාලා එක preparation එකක් කරගත්තා. ඉතින් දැන් කාලා ඊළඟට අපි පොඩ්ඩක් විනෝද වෙන්න යන්නේ. අපි මසාලා චාය එකක් බොන්න යන්නේ. අපි හොඳ ස්නැප් එකකුත් දැම්මා. උදේම ඉතින් යාළුවනේ අපි ආලු පරාටා එකක් හදා ගන්නවා. ඔයාලට ඕනිද? යාළුවනේ අපි දැන් යන්නේ ඔමාන් වලට. ඔයාලත් එනද අපිත් එක්ක ඔමාන් යන්න? නෑ. වලින් අපි ඔමාන් වලට යනවාද? ඊළ අපි ජපුන් ගහලා නාන්නයි යන්නේ. It will be a nice experience. යාළුවනේ අපි දැන් ඔමාන් බෝඩරේට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඔමාන් කොඩියේ තියෙනවා ලස්සනට මල් වගාගල තියෙන දෙපැත්තේ. කඳු යායත් එක්කම මාර ලස්සන වීව් එකක් තියෙන්නේ. ඉතින් අපේ ලොකේෂන් එකට තව මිනිත්තු කිහිපයයි තියෙන්නේ. අපේ ටිකට් හම්බුණා. බැලුම් නම් අපිට වතුර ප්‍රමාණයක් දැක්කේ නෑ. ඉතින් අපි කියලා බලමු අතට තේනවද අපිට නාන්න පුළුවන්ද කියලා. මේක තමයි ඒ ඔමාන් බෝඩරේ තියෙන පික්නික් පොයින්ට් එක. කිඩ්ස් ඒරියා එකක් තියෙනවා. අතන කැම්පින් කරනවා කට්ටිය. මේ හරිය. කට්ටිය කැම්පින් කරනවා. මේ හරියෙන් තමයි මම හිතන්නේ නාන තැනට යන්න ඕන. මේ හරියට කිව්වේ මේ වොන්ඩ කොම්මෝ එනට කැම්පින් කරලා මෙතන අස්සේ ඉතින් යාළුවනේ ඔමාන් වලින් අපි වාදි මහා ගිහිල්ලා නාලා කරලා අපි එහෙම්ම ආයි ඩුබායි වලට පිටත් වුණා. ඉතින් අපේ තුන්වෙනි දවස කොහොමද ස්පෙන්ඩ් වෙන්නේ කියලා බලන්න රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ දැන් මේ නැෂනල් ඩේ ලීව් එකේ තුන්වෙනි දවස් තමයි අපි දැන් මේ ස්පෙන්ඩ් කරන්නේ. ඉතින් අපි යනවා ඩුබායි වල තියෙනවා ගොඩාක් ඉවෙන්ට්ස්, කල්චරල් ඉවෙන්ට්ස් තියෙනවා. ඒ වගේම නැෂනල් ඩේ එක වෙනුවෙන් පැරඩ් එකක් යනවා. ඉතින් ගොඩාක් ඉවෙන්ට්ස් එයාලා ඕගනයිස් කරලා තියෙනවා මේ නැෂනල් ඩේ එක වෙනුවෙන්. ඉතින් ඒ ටික නරඹන්න තමයි අපි යන්නේ. ඉතින් පුළුවන් විදියට අපි ඔයාලත් එක්ක අපේ ඒ ඩේ එක කොහොමද ස්පෙන්ඩ් උනේ කියලා ෂෙයා කරන්නම්. ඉතින් මතක ඇතුව මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි දැන් මොකක් අපේ එකක් බොන ගමන් මේවත් ඉතින් කකා බිබි යන්න එපා. ඉතින් නිකම්ම යන්නත් බෝරින් නේ නේද? ඉතින් අපි මේකක් බීලා හරි කාලා තමයි ඉතින් යන්නේ. ඉතින් යන්න තැන ඉතින් යාළුවනේ ඔන්නම අපි ඩුබායි වලට එන්ටර් වුණා.
අපි බර්ජ් කලිෆා එකේ වෝටර් ඩාන්ස් එක බලන්න ආවා. මෙතන ඔසම කොළු නෑ. ඉතින් ගොඩක් අද සෙනඟ ඇවිල්ලා තියෙනවා. මොකද ලීව් හින්දා ගොඩක්ම මෙතන ක්‍රවුඩ්. ඉතින් තව ටිකකින් මේකේ වෝටර් ඩාන්ස් එක තියෙනවා. එතකොටම ලේසර් ෂෝ එකකුත් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න. තව ලස්සන දේවල් ඔයාලත් එක්ක මම ෂෙයා කරන්නම්. යාළුවනේ මාර්ම ක්‍රවුඩ් එක එතන. Then too tired, but I think අපි සැලෙනවද? ගොඩක් දුර ඇවිත් ඉතින් අපිට දාඩියයි. අපි දැන් පාකින් එකට ආවා. පාකින් එකෙන් ආයි අපි යනවා තව ඉවෙන්ට්ස් බලන්න. යාළුවනේ අපි දැන් ආවා බ්ලූ වෝටර් අයිලන්ඩ් එකට. ඒකෙත් ඉවෙන්ට්ස් තියෙනවා. දැන් අපි ඒක ඉවෙන්ට් එකක් වීඩියෝ කරා. ඉතින් බලන්න. What's it like that? මාරම ලස්සනයි guys. දැන් අපි වතුර බෝට්ටුව ඔක්කොම ෂූට් කරගත්තා. මේ ලස්සනයි. ඇවිදිනවා බලන්න නම් දේවල් ගොඩයි guys. ලස්සන කුරුළු තියෙනවා මෙතන. ඒක විටින් විට එක කලර්ස් වලට මාරු වෙනවා. හරිම කලර්ෆුල්. දෙබඩක් සීතලයි. ඉතින් අපි ජැකට්ස් එහෙම දාගත්තා. ඉතින් මේ බ්ලූ වෝටර් අයිලන්ඩ් එකේ ටිකක් දුර යනකොට ලස්සන බ්‍රිජ් එකක් තියෙන ක්‍රොස් වෙන්න. ඉතින් මුළු සිටි වීව් එකම ලස්සනට බලා ගන්න පුළුවන්. මේ ඩුබායි වල මාරම ලස්සනයි. ඒකේ නිදහසේ අපිට ඇවිදින්න පුළුවන්. ලස්සන ෆොටෝ වීඩියෝ ගන්න පුළුවන්. මාරම ලස්සන වීව් එකක් තියෙන ලොකේෂන් එකක් තමයි යාළුවනේ බ්ලූ වෝටර් අයිලන්ඩ් කියන්නේ. අපි ආවා යාළුවනේ ඩිනර් එක ගන්න ඉබන් බර්තා මෝල් එකට. ඒකේ ෆුඩ් කෝට් එකට. ඉතින් අපි එකට යන ගමන් ඉතින් මේකත් හරියටම ලස්සන මෝල් එකක්. ලස්සන ආකිටෙක්චර් එකකට ක්‍රියේට් කරපු මාරම ලස්සන මෝල් එකක්. ජොලිබි කනවා. ඔන්න අපි දැන් මේ ටික කාලා ඉවරයි බර්ගර් ටික. දැන් අපි කන්න යනවා garlic chicken bread එකයි cheesy chicken fries. This is the one. මේ තියෙන තුර්කි ආකෘතියට මේ තුර්කි කාට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ තුර්කියට අදාළ එයාලා ක්‍රියේට් කරපු මෝල් එකේ පාර්ට් එකක් මේ. මේ තියෙන ඉන්දියන් කාට් එක. ඉතින් මේකේ වහලත් බලන්නකො තියන්නේ අහස වගේ ක්‍රියේට් කරලා නිකන් අපි එළිය ඇවිදිනවා වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉන්දියා. මෙයාට නම් දැන් ඇවිදලා හොඳට මෙපා වෙලා තියෙන්නේ. නෑ මට ගන්න නෑ මට වෙයි. මටත් එපා වෙලා නෑ. කොරයි නෑ ඇවිදිනවා. ඒක ඉන්නවා. මම නෑ යාළුවනේ. මම ගොඩක් ඇක්ටිව්. මම හරියම ලස්සනයි මේ මොකද. සනාලියක් ඉන්නා.
දැන් අපි චයිනා කෝට් එකට තමයි ඇතුල් වෙන්නේ. ලොකුම ලොකු රුවල් නැවක් තියෙනවා මෙතන. මාර ලස්සනට ඒක චයිනා කෝට් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අපේ මේ විදිහට තමයි third day of UAE holiday එක ස්පෙන්ඩ් කරේ. ඉතින් අපිට තව දවසක් ඉතුරු වෙලා තියෙනවා. බලමු අපිට කොහෙද යන්න හම්බ වෙන්නේ. එතකොට කොහොමද ඒ නිවාඩුව දවස අපේ ස්පෙන්ඩ් වෙන්නේ කියලා දැන් නම් මූණ ගොඩක්ම ටයර්ඩ් පාටයි. ඇවිද්දා ගොඩක් ඇවිද්දා. දැන් ගෙදර බලා යනවා. දැන් වෙලාව 11යි. රාත්‍රී 11යි. ඉතින් අපි ඉක්මනින්ම හම්බෙමු හෙට දවසෙන්. හායි යාළුවනේ, අද අබුදාබි කෝනිච් බීච් එකේ තියෙනවා එයාප්ලේන් ෂෝ එකක් තියෙනවා මේකේ. ඉතින් අපිට බීච් සයිඩ් එකට නම් යන්න මේ වෙලාවේ නෑ, ඔක්කොම පාකින් ගිරිලා. ඉතින් ඒ හින්දා අපිට පාකින් නැති නිසා අපි මේ හරිය ඉඳලා තමයි ෂෝ එක බලන්නේ. කොතන හිටියද අපිට ෂෝ එක පේන අවුලක් නෑ. ඉතින් අහසනේ යන්නේ හින්දා ඉතින් අපිට පේන අවුලක් නෑ. මං ඉතින් ෂෝ එක පටන් ගන්නකම් වාඩි වෙලා පොඩක් රෙස්ට් එකේ වටපිටාව බල බල හිටියා යාළුවනේ. ඉතින් එක කෙනා කොඩි අරගෙන ලස්සනට ඒක විහිදගෙන යනවා, ස්ප්‍රේ කරනවා වාහන වලට. ගොඩක් විනෝද වෙනවා, විශේෂයෙන්ම පොඩි ළමයි. ඉතින් යාළුවට නිවාඩු නිසා පොඩි ළමයි හරියට විනෝද වෙනවා මේ ඉවෙන්ට්ස්. දරන වලට යහපැත්තේ පේනවා ඉතින් මාත් කරනවා කියනවා. යාළුවනේ අපිත් ස්ප්‍රේ කෑවා. නූඩල්ස් වගේ ස්පේන වාහනේ පුරාම වැදිලා තියෙන්නේ. මම නම් බේරුණා මේ පැත්තට පුරිසා. මට නම් වැදුනා. ඉතින් ගයිස් මෙහෙම තමයි අපේ UAE National Day leave එක ස්පෙන්ඩ් උනේ. ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. bye bye, have a nice day.